Hello friends, welcome back to another video. ඉතින් ඔන්න අද ගැන තියෙන්නේ Granny Halloween update එකේ gameplay එකක්. ඉතින් මචං ඔයගොල්ලෝ දන්නවනේ දැන් ටික දවසකට කලින් Granny Halloween mode එකේ update එකක් ආවා. ඉතින් අපි මේක play කරලා බලමු මොන වගේ update එකක්ද කියලා. මෙන්න ඉන්න වට්ටක්කයා. මම අපි දිහා බලාගෙනම ඉන්නවා කණ්ඩ වගේ. උට කණ්ඩ බෑ බා අපිය මෝඩයකෙක්. අන්න එනවා Granny. ඉතින් මචං Granny ගේ අතර පොල්ලක් හම්බෙලා පොල්ල නෙමෙයි මචං කොස්සක් හම්බෙලා තියෙන්නේ නෙමෙයි හැට් එකක් දාගෙන පේනවනේ අඩෝ සිරාවටම අඩෝ මේ ඉන්නේ ඉතින් මූන්ට කියලා ගහනවා බම්මු මෝඩයා යකින්නේ බා මූන්ට කියලා ගහනවාද මිනිස්සෙක්ගේ හලෝ මොකෑ වෙන්නේ ඔළුව එහෙම දාලා හැලෝවින් අප්ඩේට් එකක් හදලා තියෙනවා ගැම්මට ඉතින් මචං අපි යම් පල්ලෙහාට ඉතින් මේකේ දොරෙන් පැනලා යමු ඉතින් මචං ඊසි මෝඩ් එක පේනවනේ ඊසි මෝඩ් අඩෝ මකුලේ බං ඉතින් මචං ගැණි එනකොට සද්දෙත් වෙනස් කරලා තියෙනවා ඉස්සර නම් වෙනස් ඒ කියන්නේ ඉස්සර බං තිබ්බේ කෙලිම වෙන සවුන්ඩ් එකක්නේ දැන් කෙලිම වෙන සවුන්ඩ් එකක් තමයි තියෙන්නේ ලැග් වෙනවා නම් ගණන් ගන්න එපා යාළුවේ සෝරි වෙන්න ඕනේ හරි අපි යංකෝ ගනි මෙන්න මේ පොත් ආඩු කෑල්ල ගත්තා අඩෝ මෙන්න එනවා බා මූන්ට කියලා ගහනවා බා මූ මුකුත් කරන්නේ නැහැ බා මූ මූන්ට කියලා ගහලා දුවනවා පලයන් චිප් අර අයියෝ බං කෑවනි බං වැඩේ කනවා යකෝ තෝ මරාගෙන කනවා අහුනොත් දැනගනින් ඒක නල් පෙරේතය ඉස්සෙල්ලා අපි ගෙනියව ඩවුන් අප් කරලිමු නැත්නම් එන වදේ ෆෙන්ස් ඔය පොත උතනින් දාගනින්කෝ වෙපන් කී එක මෙන්න මෙතන තමයි තියෙන්න ඕනේ ඔය තියෙන්නේ very good Granny නම් තාම නෑ බං ඇවිල්ලා ඉතින් මචං පොඩ්ඩක් ලැග් වෙනවා වගේ නේද අඩෝ බය කරන්න එපා යකෝ ඉතින් මචං Granny ගේ අතර කවුද බං කොස්සක් දුන්නේ ඉතින් මචං මිනිහෙට කටක් කැල්ල කියන්න පුළුවන්ද කොස්සෙන් ගුටි කෑවා කියලා ඔය කටක් කැල්ල කියන්න පුළුවන් නැතන් ඇක් කතා කරලා කියන්නේ ඇක් මේව කරගෙන කියන්න බෑනේ බා එහෙම නෙමෙයි මං කියන්නේ අයියෝ මූන්ට කියලා ගහන්න එන්න එපා බන්තෝ ඵලයන්ගෝ මෝලයාගේ බං මූණන් මල පෙරේතෙක් බං හරියකෝ නැති මේක අරන් යන්කෝ පල්ලෙහාට පල්ලෙහා දින බා වැඩක් කරගන්න අනේ ඵලයන් බං යන්න උඹ මෝලයාගේ බං උඹ මේකේ තව මීයක් එක්ක මොකක් හරි සීන් එකකුත් තියෙනවා හරිද මම දන්නේ නැහැ මට මතක නැහැ ගත් හැටි ප්ලේ කරන අඩු ලැග් වෙනවා බා මොකද ලැග් වෙන්නේ කලින් ගැණි ගේම් ප්ලේ වල ලැග්ුන්නේ නැහැ නේ බා මේකේ ඉදන්නේ ලැග් වෙන්නේ දෙයියෝ දනී අපි නොදනී බං ඕවා නොකොට තියපන් එක මිටිය ඕනේ බං මට මොකද උඹ කෑ ගහන්නේ කට හින්දා මොලේ යකෙක් කෑ ගහනවා මෙතන පිස්සු යකෙක් කොල්මාද බඩුවන්නේ ඔයි පිස්සෙක් වගේ කෑ ගහන්න විතරයි ඕක දන්නේ මොකද උඹ බලන්නේ පාඩු ඉඳහා එයි අනේ අම්බේ අන්න අරු එනවා ඒ පාර මූන්ට කියලා ගහන්න ආයි නොදකින් විතරක් උඹ වගේ මන්ද මානසික හිපාටු වෙක්න වෙන එකක් කියන්න ගියේ හොඳ හරි කියවුන්නේ මෙයා පොඩි ළමයි බැලුවොත් එහෙම හොඳ නෑනේ හෙලෝ දැන් Granny කොහෙන්ද එන්නේ ICU දැන් ICU නේද දැන් Halloween අප්ඩේට් ආව හින්දා ඉතින් මචං මේක දිගටම තියෙන එකක් නෑ දිගටම තියෙද්ද දන්නේ නෑ බා දිගටම තිබ්බොත් එහෙමයි තිබ්බේ නැත්තම් මෙහෙමයි අනේ මන්ද බා දෙයියෝ දනී අපි නොදනී යෝවා අරු ආයි එනවා කොයිද බං ආයි ඔක ලොයිත් නැත්te කියලා ගහන්න තමයි ඔන්න බලහන්කෝ
උඹට වමන යන්න වගේ නම් ඵලයන් වෙන්න තැනකට මං ගාවට එන්නේ. පිස්සු යකෙක් නේ බං උඹ. මෝඩ යකෙන්නේ. යකෝ තොට වමන යන්න වගේ නම් තෝ ඵලයන් ලැට් එකට ඵලය. මේ ඉන්නේ මචං. මෙන්න තියෙනවා මචං කල් දෙරමක්. මෙතන ඉන්නවා මී. එන්නේ මීයා දාම් කොඩ බොක්ස් ගාලා. ඔන්න ඔහොම. අඩෝ වැටුන්නේ නෑනේ. ආයිදා. ආයි වැටුන්නේ නෑනේ. ආයිදා. ඔන්න ආවා. මී භූතයා. අන්න ගියා. මීයාගේ ආත්මෙට අපි සැනසීමක් ලබා දුන්නෙමි. හලෝ. අන්න යනවා. මාරු අප්ඩේට් එක මචං එක. බක් කටා ඉඳහන්. මේ පොත කෝබන් පොත තිබ්බ තැන මතක නෑ. පොත පල්ලෙහාට ගෙනිච්චනේ අපි. අඩෝ දිරාන වටයක් ගහලා බං ඇවිල්ලා දින්නේ අපරාධයෝයි. අන්න අරු වෙනවා අයියෝ තෝ කෙලා ගහන කවුද බං මූ හැදුවේ? අන්න අර මී භූතය වටේ කරගෙනවා බං. ග්‍රැනි එනකොට සවුන්ඩ් එක තමයි බං මාරු. සද්ද වෙනස් කරලා බං. ග්‍රැනි එනකොට කොස්සක් දීලා බටකොළ ආච්චි වගේ බං දැන් නිකන්. හැලෝවින් ආච්චි. අපි කියමු හැලෝවින් ආච්චි කියලා. හැලෝවින් ආච්චියේ. ඕ. මට යන්න දුන්නා නා. මොකද්ද බං hina වෙන්නේ බෙල්ල මිරි කරනවා වගේ. ඉන්න ඔක්කොටම කලින් hina වෙනු ගන්නන්න ඕනේ බං මුන්ට. මම හිතන්නේ මේ හැලෝවින් මෝඩ් එක තමයි බං ලැග් වෙන්නේ. ආපෝ. ඔන්න එනවා. බල රාපයක් බං උඹලා වගේ උන්. අනේ මන්ද රටටත් බරක් ලෝකෙටත් බරක් ග්‍රැනි ගෙදරටත් බරක් බං. අඩෝ තිරණ මී හැපුවා. මට කියන්න අමතකුණානේ බං ඒක. මීයෙකුත් ඉන්නවා කියලා. ඉරාවටම අමතකුණා බං ඉතින්. කුමක් කරන්නද මා? පෙම්කලේ. කොබම් මම මේ ගල් දුන්න බං මෙච්චර හෙව්වේ. වෙපන් කීයක ගල් දුන්න අතනනේ බං දැම්මේ අයියෝ සල්ලි අමතකුණා ගහංකෝ මීයා බහපන්නේ ඕ නායකුත් හයි කරලා බං අර උසත් ගිහිල්ලාද මන්ද එහෙනම් තොප්පියේ හින්දා මම දැන් උස ගිහිල්ලා වගේ පේන්නේ හරි එයා දොයිනේ අපි යම්බා අපි ගිහිල්ලා අර අතන තියෙන මේක අරන් එමුකෝ අපි ඇන්ජලිනා බලන්න යන්නත් තියෙනවනේ ඇන්ජලිනාද බං අර මකුළු ආච්චි මම මතක නැහැ මම මතකදී ඇන්ජලිනා තමා හරි අයියෝ තෝ ඵලයන් බං මුන්න මොකුත් කරන්න බෑනේ බං ඔන්න ඔකයි පස්නේ මල පෙරේ තිබ්බන් ඇවිල්ලා මූන්ට කියලා ගහලා යනවා අර අන්න හරි දුවනු පිස්සු යකෙප්පා කවුද මන්ද මුන්න කාගේ දරුවද මන්ද අයියෝ මීයා අම්බෝ බං ලැග් වෙනවා බං ගේම් එක ඉතින් මේක මචං අන්ඔෆිෂියල් නෙමෙයි ඈ කෙලින්ම ආයිත් ඔෆිෂියල් අප්ඩේට් එකක් හරි එහෙනම් තාම ග්‍රැනි 4ක් ඇවිල්ලා නැහැ ඔන්න ඔකයි ප්‍රශ්නේ දැන් මම මේ තකහණිය දුවන් එන්නේ මේක ගන්න බං මාස්ටර් කීයේ පේ අපිට ඒක ගන්න ඕනේ තකහණිය දුවන් එන්නේ ඒකට හරිද අපි යන්කෝ අන්න අච්චි දිව්වා එයත් හැට් එකක්ද කොහෙද දාගෙන ඉන්න ඔළුවේ මම දැක්කා හරි ඉන්නේ එයා ගොළුවට තොප්පියක් දාලා ඒ කොණ්ඩේ කොහමද දන්නේ තොප්පිය හයි කරේ නේ බා නෑ දෙන්න තඩි කොණ්ඩේනේ බන් තිබ්බේ
හරි මට යතුර හම්බුණා. ඕ වා දැක්කද අනේ. හරි සතුටුයි මට. අනේ ඵලයන් බං එන්න. බ මෝලයක් නෙඹ. හෙලෝ. එයයි අපි යම් බං මෙහෙ. එහෙනම් මාස්ටර් එකක් හම්බුණා. හලෝ යමන් බං මොකද්ද කරන්නේ? හිට වෙන්න එපා. ඔන්න ග්‍රැනි එනවා. හොඳ යටයක උදිව්වේ. තා පොඩ්ඩෙන් කනයකෝ එතනේ. ඔන්න ඕකක් දාගනින්කෝ. දැන් ඉතින් අපිට තකහණියක් ඕනේ මචං. පෑඩ්ලොක් එක. අපි ඒකත් ගම්කෝ. ඉස්සෙල්ලාම මෙන්න මූට විද්දිබ්බ චූස්. හරි ඉවරයි. නියන අඩ්ඩෝ ඉසිරාවට මෙන්න දාලා වගේ හංකෝ. හරි මචං මම මේ තකහණිය මෙතනට පැන්නේ බං නේන ගන්න. මට අමතකුණා කියහන්කෝ නේන ගන්න. හෙලෝ මාර්ගය පැහැදිලි. මට අමතකුණා කියහන්කෝ මේක ගන්න. හැබැයි මචං එතන නොතියෙන්නත් පුළුවන්. ඕ පොඩ්ඩ ලැග් වෙනවා බං මේ ගේම් එක. හැලෝයි මෝඩ් එකකින් තමයි දැන් ලැග් වෙන්නේ. නැත්නම් ලැග් වෙන්නේ නෑ බං මේක. නැත්තම් බං ග්‍රැනි ගේම් ප්ලේ සාමාන්‍ය ලැග් වෙන්නේ නෑනේ මගේ එකේ. අඩු දැකලා ගියාම කමක් නෑ අපි ආවනේ. හරි I see you උන්න අපි ආවා. වෙල අම්මට සෙ මල්ලි මේ වීලු කරන්න හදන්න එපා. වීලු වෙනයි යෝව වෙනයි. මේ තින්නේ බං පෑඩ්ලොක් එක. මට මතකයක් තිබ්බේ නෑ හරියට. නිච්චි නෑ බං. දන්නේ නැද්ද ඉතින් රිපෝට් පොළේ දවස්වල වැඩ වැඩි බං. අපි ග්‍රැනිය සද්දයක් දාලා ගෙන්න ගමු. හෙලෝ ග්‍රැනි. මෙතන වයර් එක කපන්න ඕනේ බං. මට අමතකුණා වයර් එක කපන්න. වයර් එක කපන්න. වයර් එක කපන්න ඉබේ බං. හරි මට ඒක අමතකුණා. අපි ෂණික යන්කෝ වයර් මේ කතොරෙන් එන්න. කතොර දෙන්න මම දන්නවා බං. හරි මචං අපි මේක අරගමු. නයිස්. ඔන්න එනවා. ඔය එන්න මෙහෙට. හෙලෝ වට්ටක්කේ. ඔය මෝටරයක් හයි කරලාද බං දින්නේ? මං එන පැත්තට හැරෙන්නේ. අන්න එනවා. කෙනෙක් කොස්ස උස්සන් ඉන්නේ ආයෙත් කොස්ස පේනවනේ පොල්ල නෑ දැන්. දැන් පොල්ලේ බලය ගිහලා දැන් කොස්සේ බලි. හරි තකහණියක් යන්නේ මම මේ කතුර ගන්න. යමු. ඔන්න එන හැලුවේ මෝඩ් එකත් ඉවර කරා බං ඉතින්. ලැග් වෙනවනේ බං. ඔන්න ඔකයි ප්‍රශ්නේ. ලැග් වෙනවා. ගේම් ගහද්දි දැවෙන ප්‍රශ්නයක්නේ බං ලැග් වෙන එක. මේ ලැග් එකට හදාගන්න විසඳුමක් බලන්න ඕනේ බං මොකක් හරි. නැත්තම් බං හැමදාම ලැග් වෙන්නේ හරියන්නේ නැත්තම් අලු ෆෝන් එකක් ගන්න ඕනේ බං. හරි බං කැපුවා ඒකත්. හරි කැපුවා. එහෙනම් කොල්ලෝ අපි ගියා. එහෙනම් යාළුවනේ ඔන්න එහෙනම් අපි හැලි මෝඩ් එක ඉවර කරා මචං. ඔන්න එහෙනම් නහය බලහන්. ඔක්කොටම වඩා ලොකුයි නහය. අර ඇටකඩු මුණක් තියෙනවා. එහෙනම් හෙලෝ ඉන්න ආච්චි. අපි ගියා හොඳේ.